සුබ සන්ධ්‍යාවක්. අද දින SLRS කැම්පස් සහ MTech කැම්පස් ආරාධනය මෙහි පැමිණ සිටින සියලුම ගෞරවනීය ආරාධිත සම්පතනේ අද දින ඩිප්ලෝමා සාධක ලබා ගන්නා සියලුම දරුවනි එවැගේම දෙමව්පියන් මෙවන් ගෞරවනීය උත්සවයක් තුළ ඔබ සැම ආමන්ත්‍රණය කිරීම ලැබීම මම හිතනවා මට ලැබුණු වාග්යක් සහ ඔබට ලැබුණු වාග්යක් කියලා. ඔබට අද දින ලබා දෙන පණිවිඩයට මත්තෙන් මම කැමති පොඩි කතාවක් ඔබ වෙතකින්. එක්තරා කාලයක ඉන්නවා රජ කෙනෙක් රටක. මේ රජතුමා එලා හරිම බුද්ධිමත් රාජනායක. ඉතින් මේ රජතුමා දවසක් හිතනවා මගේ රටේ තියෙන සියලුම දැනුම එකතු කරලා මම එක තැනකට ගන්න ඕනේ. එක පොතකට ගන්න ඕනේ කියලා. ඉතින් මෙහෙම හිතලා තමන්ගේ පුරෝහිතයින්ට සාමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබා දෙනවා. මේ රටේ තියෙන ඔක්කොම දැනුම එකතු කරලා ඔයාලා මට පොතක් හදලා දෙන්න. දැන් අමාත්‍යවරුයි පුරෝහිතවරුයි ගොහොම මහන්සියලා මොකද කරන්නේ? මේ රජතුමා කියපු විදියට පොත් ගණනාවකට මේ ටික ලියලා දෙන්න. රජතුමා මේ සියල්ල බලලා මොකද ආයතරයක් කියනවා මේ පොත් ගණනාවෙම තියෙන දේ මට පොත් 5කට හදලා දෙන්න. දැන් ආපෞසරයා මොකද කරන්නේ? අර පුරෝහිත සහ අමාත්‍ය මණ්ඩලයේ බොහොම මහන්සියෙන් කැප වෙලා අර ගත්ත දැනුම පොත් ගණනාවක තියෙන දැනුම කැටි කරලා පොත් 5කට ගිහින් ඒක කියවලා රජතුමා නැවත කියනවා මේ පොත් 5ේම තියෙන දැනුම මට තනි පොතකට අරගෙන දෙන්න. එතකොට ආයතරයක් බොහොම මහන්සි වුණත් මේ අමාත්‍ය මණ්ඩලය සහ මේ පුරෝහිත මහන්සියලා මේක තනි පොතකට අරගෙන දෙන්න. අවසාන වශයෙන් රජතුමා කියනවා මේ ඉගෙන මේ පොතේ තියෙන සියල්ල මට තනි පිටුවකට අරගෙන දෙන්න. ඉතින් මොකද වෙන්නේ නැත්තේ? ආයතරයක් රජතුමා කිව්වා නම් කරන්න දෙයක් නැහැ, කරන්න වෙනවා. ඒ හින්දා තනි පිටුවකට දැන් මෙයාලා මේ දැනුම අරගෙන දෙන්න. එතකොට රජතුමා අවසාන වශයෙන් කියනවා මේ පිටුවේ තියෙන දැනුම ඔබ මට තනි වාක්‍යයකට අරගෙන දෙන්න කියලා. පොඩි ප්‍රශ්නයක් අහන්න. කාට හරි පුළුවන්ද මොකක්ද මේ වාක්‍ය කියලා කියන්නේ? බලන් ඉන්නවා. ඉතින් අතුලස මේ රජතුමා කියනවලු no මේ free food කියලා. නොමිලේ ආහාර නැත කියන එක තමයි මේ තනි වාක්‍ය කියන්නේ. කියන්නේ සරලව කිව්වොත් මෙතෙන්දී අපිට කියනවා කිසිවෙකට කිසිම දෙයක් නොලේ වෙන්නේ නැහැ. අපි ආර්ථික විද්‍යාවේදී කතා කරනවා හැම වටිනාකමකට උඩ හැම සම්පතකටම වටිනාකමක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නේ නැහැ. ඔබ ඒ උපයාගත යුතුයි. ඉතින් මෙතන ඉන්න සියලු දෙනා, මෙතන ඉන්න සියලුම ඩිප්ලෝමාධාරීන්, සියලුම සාතිකපත්ලාභී, පශ්චාත්පාදධාරීන් යන ඔබ සියලුම දෙනා අද ඔබගේ අධ්‍යාපන ගමන තුළ යම් මට්ටමක් උපයාගෙන දෙයි. අපි පොඩි අත්පොලසන්වාදයක් දෙමු දේ උපයාගත් සැමෝට. ඉතින් මේ ගමන ඇතුලේ මම ඔබට වචන 3ක් විතරක් මතක තියාගන්න දෙන්න. පළවෙනි වචනය මම ඔබට කියනවා අපි දැනුම ලබා ගන්න ඕනේ. ඒ තමයි අපි knowledge එක. මම මේකට කියන්නම් knowing කියලා. අපි යමක් කරද්දී ඒ දේ කරන්නේ කොහොමද කියලා අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට මේ දැනුම ලබා ගන්න, දැනුම සාක්ෂාත් කරගන්න අපිට යම් දේ හදාරන්න වෙනවා. ඒක ඔබ හදාරන ඩිප්ලෝමා පාඨමාලාවක් වෙන්න පුළුවන්. ඒක ඔබ හදාරන සාහිත්‍යපත් පාඨමාලාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ වෙන කොහෙන් හෝ Google එකෙන් හෝ YouTube භාවිතා නොකරොත් මේ භාවිතා නොකරන දේ අපිට යම් කාලයක් යනකොට අමතක වෙලා යනවා. ඉතින් මෙතන ඇති සරල උදාහරණයක් ගත්තොත්
රියදුරු බලපත්‍රය ලබා ගන්න. බලපත්‍රය ලබා ගත්තේ අය හැබැයි බලපත්‍රය ලබා ගත්ත සියලුම දෙනාට අද වෙනකොට රිය පැදවීම කරන්න පුළුවන්. ඔබට පුළුවන් ඔබෙන් ඉස්සලා බලන්න. පැහැදිලිවම නැහැ. මොකද අපි ඉගෙන ගත්ත දේ දැනුම භාවිතාවයට නොගන්නා තාක්කල් ඒක අපේ හැසිරීමට එකතු වෙන්නේ නැහැ. ඉතින් උදේ අතුලස කිව්වා අපි මේ අධ්‍යාපනය තුළ ලබා ගන්න ඕනේ අපේ චර්යාත්මක වෙනසක් behavioral change එකක් තමයි ගන්න ඕනේ වෙන්නේ. එතකොට මේ behavioral change එක අපි ලබා ගන්න පාඨමාලාව තුළින් අපිට ලබා ගන්න බැරි වුණොත් ඒක හුදෙක් කඩදාසියක් විතරක් බවට පත් වෙනවා. අවසාන දේ තමයි being කියන දේ. පළවෙනි වචනය මොකද්ද? knowing. දෙවෙනි එක doing. තුන්වෙනි දේ being කියන එක. ඒ කියන්නේ ඔබ ඒ බවට පත් වෙන්න ඕන වෘත්තිකයෙක් වෙන්නේ ඔබ දක්ෂ කළමනාකරුවෙක් දක්ෂ නායකයෙක් බවට පත් වෙන්නේ ඔබ ඉගෙන ගත්ත දේ භාවිතාවට ගෙනල්ලා ඒ ඉගෙන ගැනීම තුළ ඇති කරන චර්යාත්මක වෙනස ඔබ තුළ ඇති කර ගැනීමෙන් පමණයි. එහෙම නැති වුණොත් අද ඔබ ලබා ගන්නා ඩිප්ලෝමා පාඨමාලාව හෝ ඔබ ලබා ගන්නා මේ පශ්චාත්පද පාඨමාලාව උදේ කඩදාසියක් විතරක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ඔබ ලබාගත්තේ අවසාන වශයෙන් ඔබේ ජීවිතයට එකතු කරගන්න ඒක වටිනාකමක් එකතු කරගන්න කියලා ඔබ සැමගින් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. වගේම ප්‍රබුද්ධ කියන කාව්‍ය පන්තිය රචනා කරපු මහගමසේකරයන් මේ කාව්‍ය පන්තිය ඇතුලේ ලස්සන කවියක් මෙහෙම කියනවා. පහසු මග බුදු කෙනෙක් වීමට බුදු කෙනෙක්මයි සිතාගන්නේ. පහසු මග දෙවි කෙනෙක් වීමට දෙවි කෙනෙක්මයි සිතාගන්නේ. සිතා එලෙසම දිවි ගෙවීමේ ය. ඉතින් ඔබ ලබාගත්ත මේ සුදුසුකම ඔබගේ ජීවිතයේ හැඩගස්වා ගනිමින් ඉදිරියට ලැබේවා කියලා මම ඔබ සැමට සුබපත්නා ආශිර්වාද කරනවා. සා මගේ කෙටි කතාව මේ සමාප්ත කරනවා. බොහොම